අපි දැන් ඊළඟට සූදානම් වෙන්නේ දියර පෝර හඳුන්වලා දෙන්න. එතකොට දියර පෝරත් අර විදිහමයි ප්‍රධාන මූලද්‍රව්‍ය NPK සපයන දියර පෝර වර්ග තියෙනවා. ඊට පස්සේ අංශු මාත්‍ර මූලද්‍රව්‍ය කැල්සියම් මැග්නීසියම් සල්ෆර් සපයන දියර පෝර තියෙනවා. ඊට අමතරව අංශු මාත්‍ර මූලද්‍රව්‍ය සපයන දියර පෝර තියෙනවා. ඒක විශේෂයෙන් මතක් කරන්න තියෙන්නේ ඔබට අපි දියර පෝර සපයන්න ඕන ගහකට හදිසි පෝර අවශ්‍යතාවයන් සඳහා තමයි මේව සපයන්න ඕන. මොකද මෙහෙම දෙයක් තියෙනවා සාමාන්‍යයෙන් ගහක් හැදිලා තියෙන්නේ 90ක් විතර 80ක් 90ක් විතර මුල් වලින් පෝෂණය උරා ගන්න. ඒකට දියර පෝර වලින් පෝෂණය උරාගන්නේ සාමාන්‍යයෙන් 10%ක් 20ක් අතර ප්‍රමාණයක්. ඉතින් මේ නිසා මේක අපි තේරුම්ගෙන ගහක අපි කියනවානේ සාමාන්‍ය ඌනතා ලක්ෂණ. දැන් උදාහරණයක් ගත්තොත් ගහ වර්ධනයේ දුර්වලයි. අපිට පසට දාලා මේක ඉක්මනින් වර්ධනය කරන්න පරක් වුණ නිසා අපිට පුළුවන් නයිට්‍රජන් වැඩි දියර පෝරක් පාවිච්චි කරලා මේක ඉක්මන් වර්ධනයක් ලබා ගන්න. ඒකෝර අපි එහෙනම් එකින් එක අපි ඉක්මනින් කතා කරමු. අපි ඉස්සලම් ගමු නයිට්‍රජන් අඩංගු දියර පෝර. ඒක නයිට්‍රජන් අඩංගු දියර පෝර විවිධ නම් වලින් තියෙන පුළුවන් වෙළඳ පොලේ. ඉතින් අපි බලන්න ඕන සාමාන්‍ය සමහර ඒවා තියෙනවා දැන් මෙන්න මෙහෙම නයිට්‍රජන් ප්‍රතිශතය දීලා තියෙන පෝර. එතකොට අපි මේක ගත්තොත් නයිට්‍රජන් 42යි. එතකොට N42යි. එහෙම නැත්තම් තියෙන්න පුළුවන් සමහර පෝර හඳුන්වනවා N+ කියලා හඳුන්වනවා. ඒ කියන්නේ ඒ පෝර වර්ගයෙන් ගහලා තියෙනවා N+. ඊට අමතරව හයි N කියලා ගහලා තියෙනවා. මේ කොහොම හැඳින්වුවත් ඒකේ තියෙන්නේ නයිට්‍රජන් වැඩි දියර පෝරක්. ඉතින් මේවා පාවිච්චි කරද්දී විශේෂයෙන් මම මෙතනදී මේක කියලා මතක් කරන්නම්. සාමාන්‍ය මේ වගේ දියර පෝර සමස්තයක් වශයෙන් මේ දියර පෝර පාවිච්චි කරද්දී අපි පාවිච්චි කරනවා උදේ කාලේ සාමාන්‍යයෙන් ආලෝකයේ තියෙන අවස්ථාවවලදී ඒකට අමතරව පත්‍ර ටිකක් වියලි තත්ත්වයෙන් තියෙනවා නම් පහසුයි පාවිච්චි කරන්න උඩුරා ගැනීම හැකියාව වැඩි කරන්න. ඉතින් මේ විදිහට තමයි අපි දියර පෝර පාවිච්චි කරන පිළිවෙල. හරි. ඒතකොට අපි දැන් නයිට්‍රජන් ගැන කතා කරා. ඊළඟට ෆොස්ෆරස් අවශ්‍යතාවය විශේෂයෙන් අපිට සමහර භෝග තියෙනවා. විශේෂයෙන් ඔය ඕකිඩ් වගේ භෝග අපි සැලකුවොත් ඒවායේ මූල වර්ධනය අපිට හොඳින් සිද්ධ කරගන්න ඕන. ඉක්මන් මූල වර්ධනයක් සිද්ධ කරගන්න ඕන. වෙළඳ පොලේ තියෙනවා ෆොස්ෆරස් වැඩි දියර පෝර. එතකොට ගොඩක් අයට හුරු ඇති කටට 10යි 52යි 10. ඔය වගේ පෝර වර්ග කටට හුරු ඇති 10යි 52යි 10 කියනකොට අපිට තේරෙනවා 52 තමයි ෆොස්ෆරස්. එහෙනම් ෆොස්ෆරස් වැඩි පොහොර වර්ග. ඉතින් ඒවා විවිධ නම් වලින් තියෙන්න පුළුවන්. ෆොස්ෆරස් මූලික කරගෙන තමයි ඒකේ ඒ අනුපාතය දීලා තියෙන. උදාහරණයක් ගත්තොත් මෙන්න මේ එක පොහොර වර්ගයක් තියෙනවා. මේක මාස්ටර් P. ඔන්න ඔය වගේ නම් වලින් අපිට හඳුන්වන්න පුළුවන්. විශේෂයෙන් මේ නම් ගැන ලොකුවට සැලකිලිමත් වෙන්න එපා. අපි බලන්න ඕන මේකේ ෆොස්ෆරස් තියනවාද කියන එක තමයි බලන්න ඕන. ඒ කියන්නේ P තියනවාද කියන එක තමයි බලන්න ඕන. ඊළඟ පෝර වර්ගය තමයි අපි ඒ ප්‍රධාන මූලද්‍රව්‍ය වල පොටෑසියම් කියන එක. විශේෂයෙන් ඒකත් විවිධ නම් වලින් තියෙනවා. දැන් ගොඩක් කටට හුරු ඇති K40 K44 ඔය වගේ නම් මතක ඇති. ඊට අමතරව K+ කියලා නම් වලින් තියෙනවා. මේ විදිහට මොකක් හරි K මූලික කරගෙන තමයි දියර පෝර හැදිලා තියෙන්නේ. ඒකට අපිට සමහර අවස්ථාවල අපිට අස්වැන්න අඩු නම් ඒකට සමහර වෙලාවට මල් හැලෙනවා නම් ගෙඩි හැලෙනවා නම් අන්න ඒ වගේ ගැටලුකාරී තත්ත්වවලදී අපිට මේ වගේ දියර පෝර දාලා ඒක ඉක්මනින් යථා තත්ත්වයට පත් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි මේ කතා කරා NPK 3 ගැන කතා කරා. ඊළඟට අපිට ද්විතීයික මූලද්‍රව්‍ය ගැන අපි කතා කරොත් අපි මේවායේ ප්‍රයෝජන ඉගෙන ගත්තා. අපි මේ මූලද්‍රව්‍ය පාඩමේදී. එතකොට අපි දන්නවා ප්‍රධාන මූලද්‍රව්‍ය කැල්සියම් මැග්නීසියම් සල්ෆර් 3ක් තියෙනවා. එතකොට මේ තුනම දෙන්න විවිධ නම් වලින් වෙළඳ පොලේ පොහොර වර්ග තියෙනවා. ඒකට උදාහරණයක් අපි ගත්තොත් මේක කැල්ටොප් කියලාදී අපිට මේ කැල් කියන කෑල්ල මූලික කරගෙන තමයි තියෙන්නේ. සමහරවල් කැල්මැක්ස් කියලා තියෙන පුළුවන්, කැල්ටොප් කියලා තියෙන පුළුවන්. ඔය වගේ විවිධ නම් වලින් දියර පෝර තියෙනවා. ඒක අපි තේරුම් ගන්න ඕන. අපිට කැල්සියම් ඌනතාවයක් ඇති වුණොත් කැල්සියම් ඒකට යොදන්න අවශ්‍ය වුණොත් මේ කැල් කියන එහෙම නැත්නම් කැල්සියම් තියෙන දියර පෝර අපි පාවිච්චි කරන්න පුළුවන්. ඒක තව උදාහරණයක් ගත්තොත් මැග්නීසියම් වලටත් ඒ වගේ තියෙනවා. සල්ෆර් වලටත් ඒ වගේ දියර පෝර වර්ග වෙළඳ පොලේ තියෙන්න පුළුවන්. ඊළඟට අපි කතා කරා අංශු මාත්‍ර මූලද්‍රව්‍ය ගැන. අංශු මාත්‍ර මූලද්‍රව්‍ය වශයෙන් බහුල වශයෙන් ඔය බෝරෝන් කියන එක විශේෂයෙන් අපි ගත්තොත් පැපොල් වගේ වගාවන් වල බෝරෝන් කියන එක ඌන වෙනවා බොහෝ විට. එතකොට අපිට මේ බෝරෝන් කියන දියර පෝර වෙනම අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඒතකොට බෝරෝන් ගත්තොත් මේක බෝරෝන් නම් දියර පෝර විදියටත් තියෙනවා. කුඩු වශයෙන් තියෙන්නත් පුළුවන්. එතකොට කුඩු වශයෙන් තිබ්බත් දියර වශයෙන් තිබ්බත් ඒවා හදලා තියෙන්නේ දිය කරලා පත්‍ර වලට යොදන්න. ඊළඟට අපි කලියොත් කතා කරා වෙළඳ පොලේ බහුලවම තියෙන ඇල්බර්ට් සොලියුෂන්. මේකත් දියර පෝරක් විදිහට පාවිච්චි කරන්නේ. විශේෂයෙන් සමහර භෝගවල අපි
බෝගුවලට අපි වැඩිපුර මේ ඇල්බර්ට් සොලියුෂන් පාවිච්චි කරන විශේෂයෙන් අපි හරිතාගාර තුල වගා කරන වගාවන් වලදී වගේ ඒ වගේම පස් රහිත මාධ්‍යවල විශේෂයෙන් අපි අවධාරණය කරනවා පස් රහිත මාධ්‍යවල අපි පසට බොහෝ විට පොහොර යොදන එක අඩුයි අපි පත්‍ර මතක යොදනවා. ඉතින් ඒ නිසා අපි මම ක්‍රියාකාරීත්වයක් ගන්න ඇල්බර්ට් සොලියුෂන් වගේ දියර පොහොර පාවිච්චි කරනවා. ඊට අමතරව තව ඉතින් විවිධ දියර පොහොර වර්ග ඔයගොල්ලන්ට හමු වෙයි සමහර වෙලාවට විවිධ ගැටලු වලට පාවිච්චි කරන්න පුළුවන් ඒවා. බොහෝ විට දැන් ගොඩක් වෙලාවට ගත්ත පාත්‍ර කහ පාට වෙන එක වළක්ව ගන්න ඒ වගේ විවිධ විදිහට වෙළඳ පොලේ තියෙන්න පුළුවන්. හැබැයි අපි මොන දේ කරත් අර භෝගයේ පෝෂක අවශ්‍යතාවයේ තේරුම්ගෙන ඌනතාවයක් තියෙනවද නැද්ද කියන එක තේරුම් ගන්න තමයි මේ වගේ අංශු මාත්‍ර මූලද්‍රව්‍ය පාවිච්චි කරන්න ඕන. ඊළඟ අංශු මාත්‍ර මූලද්‍රව්‍ය පාවිච්චි කරද්දී අපි මතක් කරා කලිනුත් මේක උදේ කාලේ අපි ගහන්න ඕන වේලි වගේ තත්ත්වයේ තියෙනකොට පාවිච්චි කරනවා නම් හොඳයි කියන එක අපි මතක් කරා. ඊට අමතරව දැන් මේ දියර පොහොර වල කාර්යක්ෂමතාවය වැඩි කරන්න එහෙම නැත්නම් ඒවා මුදා ගැනීමේ හැකියාව වැඩි කරන්න අපිට දැන් වෙළඳ පොලේ තියෙනවා මේවට අපි කියන්නේ සර්ෆ් එක නැත්නම් ගම් එක කියන ඔයගොල්ලෝ අඳුන්නන දියර වර්ග තියෙනවා. ඉතින් මේවා සාමාන්‍ය අපි ගත්ත වතුර ලීටර් 16 ටැංකියට මිලි 5ක් 10ක් වගේ ප්‍රමාණයක් දාන්න තමයි නිර්දේශ කරලා තියෙන්නේ. ඉතින් අපි මේ වගේ දේවල් පාවිච්චි කරනවා නම් අර දියර පොහොර වල කාර්යක්ෂමතාවය වැඩි කරගන්න